හරි අයිබෝන ඔක්කොටම මේ අපි කර හිටියා කරේ 2021 පේපර් එකනේ 2021 ඉවර කරලා තියෙන්නේ දැන් අපිටත් තියෙන්නේ 2022 හරි 2022 පේපර් එකේ එන පේපර් එකේ හරි එකේ ඉඳලා 25 දක්වා කතා කරන එකේ පළවෙනි එක තමයි පළවෙනි වීඩියෝ එක තමයි හරි කතා කරන්න යන්නේ එතකොට අපි මෙතෙක් කරලා තියෙනවා පේපර් දෙක 12 වසර ආවරණය කරලා තියෙන්නේ. එතකොට අපි කරන්න යන්නේ අද තුන්වෙනි පේපර් එක. හරිද? එතකොට අපි ගියොත් එහෙම 2022 පේපර් එකට අහනවා 2022 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම. ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය වනුයේ. හරිද? එතකොට ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය කිව්වහම අපි දන්නවා ආර්ථික විද්‍යාවේදී අපි හදාරන්නේ සම්පත් හිඟකම සහ අසීමිත වුමන. හරිද? සම්පත් හිඟකම ගැන කතා කරන්නේ. එතකොට හිඟකම ගැන කතා කරනකොට අපි දන්නවා සම්පත් සීමිතයි. හරි? සම්පත් සීමිතයි. උවමනා. හරිද? අසීමිතයි. හරිද? මෙන්න මේ සීමිත සම්පත් වලින් අසීමිත උවමනා අසීමිත වූ උවමනාවන් සපුරා ගන්නේ කෙසේද යන්නේ අධ්‍යයනය කිරීම තමයි ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ. හරිද? එතකොට ආර්ථික විද්‍යාවේදී සමාජයේ තියෙන සම්පත් සීමිතයි. මේ සම්පත් වලට සාපේක්ෂව නැත්නම් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් මොකද වෙන්නේ? අඩුයි. මේ හින්දා තමයි ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ හිඟකම කියලා. ඒතකොට ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීයම ගැටලුව වෙන්නේ මොකද්ද? හිඟකම. හරිද? එතකොට මේ හිඟකම සම්බන්ධයෙන් තියෙන පිළිතුරකට තමයි ඔබට යන්න වෙන්නේ ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්න වෙනුවේ කිව්වම. බලන්න පළවෙනි එක සාධාරණ බදු ක්‍රමයක් ස්ථාපිත කිරීම. එතකොට සාධාරණ බදු ක්‍රමයක් ස්ථාපිත කිරීමක් කියලා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුවේදී සාකච්ඡා කරන්නේ නැහැ. එතකොට දෙවෙනි එක සෑම පුරවැසියෙක් සඳහාම අවම ආදායමක් සහතික කිරීම. එහෙම එක්කුත් නෙවෙයි. තුන්වෙනි පිළිතුර ගියොත් එහෙම උවමනා තෘප්තිමත් කරලීම සඳහා ඒ කියන්නේ උවමනාවන් මේ අසීමිත උවමනාවන් තෘප්තිමත් කරලීම සඳහා හිඟ නිෂ්පාදන සම්පත් බෙදාවෙන් කිරීම. මෙන්න මේ හිඟ නිෂ්පාදන සම්පත් බෙදාවෙන් කරන්නේ කෙසේද යන්නත් තමයි අපි අධ්‍යයනය කරන්නේ ආර්ථික විද්‍යාවේදී. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. හරි? නිවැරදිම ඔබට හිඟකම පිළිබඳව ඒකෙදි අර්ථ දක්වලා තියෙනවා. හරිද? අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම දෙවෙනි ප්‍රශ්නේ බලන්න කියනවා නිෂ්පාදන හැකියා වක්‍රයක. හරි? නිෂ්පාදන හැකියා වක්‍රය පිටතට හෝ දකුණට විතැන්වීමකට හේතු වෙනුනේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ඇන්දොත් එහෙම අපි හරි? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ඇන්දොත් එහෙම හරි? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් දකුණට විතැන්වීම සඳහා හරි? දකුණට විතැන්වීම සඳහා බලපාන ප්‍රධානම සාධක තුන වෙන්නේ හරිද? සම්පත් සම්භාරය. හරි? සම්පත් සම්භාරය සාධක ඵලදායීතාවය. හරි? ආය තාක්ෂණය. මෙන්න මේ සාධක තුන සමා ප්‍රධාන වශයෙන් බලපාන. හරිද? එතකොට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් දකුණට විතැන් වෙන්න නම් සම්පත් සම්භාරයේ වැඩිවීමක් සිදු වෙන්න ඕනේ. සාධක ඵලදායීතාවයේ වැඩිවීමක් සිදු වෙන්න ඕනේ. තාක්ෂණයේ දියුණුවක් සිදු වෙන්න ඕනේ. මෙන්න මේ කරුණු තුන ප්‍රධාන වශයෙන් තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් දකුණට විතැන්වීම සඳහා බලපාන්නේ. ඒතර බලන්න පළවෙනි එක තියෙනවා විරකියාව ඉහළ යාම. විරකියාව ඉහළ යාමක් අපි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙන් දක්වන්නේ මෙන්න මේ වක්‍රයේ මත සිටින ලක්ෂයක ඉඳලා ඇතුළට ගමන් කිරීම. නැත්නම් ඇතුළත සිටින ලක්ෂයක ඉඳලා තවත් වක්‍රය ඇතුළට ගමන් කිරීමක් තමයි අපි විරකියා තත්ත්වයක් වැඩිවීමක් කරන්නේ. හරිද? එතකොට ඒක දකුණු විතැන්වීමක් නෙවෙයි. එතකොට දෙවෙනි එක බලන්න තියෙනවා උද්දමනයේ ඉහළ යාමක්. අපි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් වගේ අපිට උද්දමනය දැක්වීමේ හැකියාවක් නැහැ. හරිද? එතකොට ඊළඟ තුන්වෙනි එක තියෙනවා ප්‍රාග්ධන තොගයේ ඉහළ යාමක්. ප්‍රාග්ධන තොගයේ ඉහළ යාමක් කියන්නේ අනිවාර්යෙන් සම්පත් සම්භාරයේ වැඩිවීමක්. හරි? ඒ නිසා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය දකුණට විතැන්වීමක් සිදු වෙනවා. හරි? එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි එක ස්වභාවික සම්පත් වල අඩුවීමක්. එතකොට සම්පත් සම්භාරය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය දකුණට විතැන්වීමක් නෙවෙයි වමට විතැන්වීමක් තමයි සිද්ධ වෙන්නේ. හරි? එතකොට කියන සේවක සංඛ්‍යාවේ අඩුවීමක්. සේවක සංඛ්‍යාවේ අඩුවීමක් කියලා කියන්නේ සම්පත් සම්භාරයේ අඩුවීමක්. يعني සේවකයා කියන සම්පත ශ්‍රමික සම්පත අඩුවීමක් කියලා කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නැවතත් දකුණට මොකද වෙන්නේ? විතැන්වීමක්.
එතකොට අනිවාර්යයෙන්ම වමට විතැන්වීමක් සිද්ධ වෙන්නේ සම්පත් සම්භාර ඉහළ යාමක් විදිහට දීලා තිනවා ප්‍රාග්ධන තුගේ ඉහළ යාමක්. හරි. නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. හරි. හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම නෙවෙයි තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම තුන්වෙනි එකේ කියනවා ඉහත සඳහන් දෑ නැත්නම් පහත සඳහන් දෑ පහත සඳහන් දෑ අතුරින් නිෂ්පාදන හැකියා වක්‍රය යොදා ගනිමින් පෙන්눔 කළ නොහැකි වනුයේ අපි අර බලන්න කළු අකුරින් දීලා තියෙන නොහැකි වෙනු නිෂ්පාදන ඒ කියන්නේ හතරක්ම මේක අපිට පෙන්වන්න පුළුවන් උනේ පාරිභෝගික ඉල්ලුම පාරිභෝගික ඉල්ලුම කිව්වහම අපි ඉල්ලුම පෙන්වන්නම අපිට දෙවෙනි පාඩමේ උගන්වනවා ඉල්ලුම් වක්‍රයක් හරි ඉල්ලුම් වක්‍රයක් උගන්වනවා එතකොට ඒක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක නෙවෙයි පෙන්වන්නේ නේ එතකොට විභව නිමවම දන්නවා නිෂ්පාදන හැකියා මායිම්ක විභව නිමවමක් කියලා කියන්නේ වෙන්න මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයට තමයි අපි විභව නිමවම කියලා කියන්නේ හරි එතකොට තුන බලන්න කියනවා ආර්ථික වෘද්ධියක් අපි දන්නවා ආර්ථික වෘද්ධිය වෙන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් දක්වන්නට විතැන්වීමක් වෘද්ධියක් කියලා කියනවා. හරි. ඒ කියන්නේ විභව නිමවමේ ආර්ථික විභව නිමවම අකණ්ඩව ඉහළ යාමක්. හරි. හරි. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද ආර්ථික වෘද්ධියක් කියලා. ඒක විරැකියා තත්ත්වයක් අපි පෙන්වන්න පුළුවන්. හරි. හරි. එතකොට ආවස්තික විරය අපිට පෙන්වන්න පුළුවන් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක මෙන්න මේ බෑවුම් මතින්. හරි. බෑවුම් මකින් අපිට ආවස්තික විරය පෙන්වන්න පුළුවන්. හරි. එතකොට විභව නිමවම පුළුවන්. හරි ඔක්කොම පුළුවන්. එතකොට පාරිභෝගික ඉල්ලුම කියන එක අපිට පෙන්වන්න බෑ. ඒක පෙන්වන්න වෙන්නේ අපිට ඉල්ලුම් වක්‍රයක් මගින්. හරි. හරි. එතකොට පෙන්වන්න බැරි මොකද්ද? පාරිභෝගික ඉල්ලුම. අනිත් ඔක්කොම අපිට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මගින් පෙන්වීමේ හැකියාවක් තියෙනවා. හරි. අපි ගියොත් එහෙම ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම හතරවෙනි එක බලන්න කියනවා සමාජ වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක් වන්නේ. සමාජ වෙළඳපොළ ආර්ථිකයක. හරි බලන්න කියවන්නකො. සම්පත් පෞද්ගලික හිමිකාරීත්වය. වෙළඳපොළ ආර්ථිකයක සම්පත් පෞද්ගලික හිමිකාරීත්වයක් තියෙනවා. ඒක හරි. හරි. ඒ කියන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක අපිට කියනවා සමාජ වෙළඳපොළ ආර්ථිකයක අපිට කියන්නේ මේ සම්පත් ඒ කියන්නේ මේ සමාජ වෙළඳපොළ ආර්ථිකය කියනවා මේ සමාජයේ සිට මිනිසුන්ට සමාජ ආරක්ෂණ ජාලයක්. ඒ කියන්නේ මේ රජයේ මැදිහත් වෙලා ඉවරලා සුබ සාධනයක් ඇති කරන්න මිනිසුන්ට. එහෙම එකක් තමයි හැඟවෙන්නේ. ඒ කියන්නේ මේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක අනිවාර්ය ලක්ෂණය. ඒ කියන්නේ අනිත් ලක්ෂණක් තියෙනවා. දැන් ඔබට පිළිතුරට යන්න පුළුවන් පෞද්ගලික හිමිකාරීත්වය කියලා පිළිතුරට ගියාට මේ පෞද්ගලික හිමිකාරීත්වය වෙළඳපොළ ආර්ථිකයක. හරි. එතකොට මේකේ අපිට තියෙන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියන්නේ සමාජයේ සිටින මිනිසුන්ට සමාජ හිතකාරීත්වයක්. එහෙම නැත්නම් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමක්. තමයි මේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක සිද්ධ වෙන්නේ. හරි. එතකොට මේකේ පිළිතුර ගියොත් එහෙනම් බලන්නකො හතරවෙනි පිළිතුර දෙනවා සුබ සාධන සේවා සැපයීමේදී රජයේ කාර්යභාරය ප්‍රබල වීම. සමාජයේ සිටින මිනිසුන්ට සුබ සාධනයක් ඇති කරන්න සමාජ කාර්යභාරය ප්‍රබලයි නම් එහෙනම් රජයේ කාර්යභාරය ප්‍රබලයි නම් අපි කියන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කියලා. හරි. හරි. අර පෞද්ගලික හිමිකාරීත්වය ගන්න බැරි අරක නිසා. හරි. දැන් වෙළඳපොළ ආර්ථිකයක් තියෙනවනේ කියලා. මේකෙම තියෙන ලක්ෂණයක් විදිහට අපිට ගන්න බෑ. හරිද? එතකොට බලන්න පස්වෙනි එකෙන් අපිට කියනවා පස්වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම පසුගිය වර්ෂයේදී ටොන් එකක් 30000 බැගින් බඩියගුරු ටොන් මිලියන 15ක්. හරි. මිලයි ප්‍රමාණයයි අපි දාගත්තොත් එහෙම මෙන්න මෙහෙම කියනවා. මිලයි ප්‍රමාණයේ කතාව ටොන් එකක් 30000යි. හරි. ටොන් එකක් 30000යිලු ටොන් 15ක්. හරි. 15ක් අලෙවි කරනවාද? මෙම් වර්ෂයේදී බඩියගුරු ටොන් 15ක්ම අලෙවි කරනවලු. ටොන් එකක් 25000කට. ටොන් එකක් 25000. මිලට මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවනේ. මිල අඩු වෙලා තියෙනවා. හැබැයි ප්‍රමාණය වෙනස් වෙලා නැහැ නේ. නොවෙනස්. හරි. නොවෙනස්. මිල අඩු වෙලා ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. කොහොම කතාවන්නේ තියෙන්නේ. ඒතකොට මේකේ කියනවා ඉල්ලුම හා සැපයීම පහ සඳහා වෙනස් වීම කුමක්ද? අපිට කියන පළවෙනි එක කිව්වොත් ඉල්ලුම වැඩි වෙලා සැපීමත් වැඩි වෙලා. මම මේ වක්‍ර ටික ඇඳුත් එහෙම. මෙන්න මෙහෙම. හරි. කටුවට අඳින්නම්. ඉල්ලුම වැඩි වෙනවා. හරි. ඉල්ලුම වැඩි වෙනවා. මෙහෙම තියෙන සමතුලිතය. ඉල්ලුම වැඩි වුණා. හරි. ඉල්ලුම වැඩි වුණා දකුණට හිතන්න එන්න ඕනේ. ඉල්ලුම වැඩි වෙනවා. සැපයීමත් මොකද වෙන්නේ? වැඩි වෙනවානේ. සැපයීම වැඩි වෙද්දි මෙන්න මේ දකුණට හිතන්න එනවා. මේ S ගත්තොත් S1, D ගත්තොත් D1. හරි. එතකොට බලන්නකෝ මෙන්න මෙහෙම අපිට ප්‍රමාණය වැඩි වෙනවා. හරි. ප්‍රමාණය වැඩි වෙනවා අනිවාර්යෙන් නේ. ප්‍රමාණය වැඩි වෙනවා අනිවාර්යෙන්. ප්‍රමාණය වැඩි වෙනින්ද අනේ මේ ප්‍රමාණය වැඩි වෙලා නැහැ. ප්‍රමාණය වැඩි වෙලා නැහැ. අර මේකේ තර ආකාර තුනක් තියෙනවා. ඉල්ලුම අඩු වුණොත් ඉල්ලුම් වැඩියෙන් වැඩි වෙලා. ඒතකොට අර ප්‍රමාණය අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන් වැඩි වෙනවා. මිල ගැන නිශ්චිතව කියන්න බෑ. හරිද? ඒක වෙන MCQ එක නේ. දැන් මේ MCQ එක බලන්න ප්‍රමාණය නෙවෙයි වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙන්න බෑ. හරි. දැන් මේ පිළිතුර ගන්න බෑ. බලන්නකෝ. දෙවෙනි එකට ගියොත් තියෙනවා ඉල්ලුම වැඩි වෙනවා. හරි. දෙවෙනි එකට ගියොත් එහෙම දෙවෙනි එකට ගියොත් එහෙම බලන්නකෝ. මෙහෙම වක්‍රය ඇඳොත් එහෙම. හරි.
ds යනොත් එහෙම e තියෙනවා මිල තියෙනවා මිල ප්‍රමාණය තියෙනවා අපිට කියනවා දෙවෙනි එකේ ඉල්ලුම වැඩි වෙනවා ඉල්ලුම d එක වැඩි වෙනවා හරි d එක දක්වා වැඩි වෙනවා ඊට පස්සේ කියනවා සැපයීම අඩු වෙනවා සැපයීම අඩු වෙනකොට වමට හිතන්න වෙනවා හරි වමට හිතන්න වෙනවා එතකොට බලන්න මොකද වෙන්නේ මිල වැඩි වෙනවා ප්‍රමාණය එහෙම තියෙනවා හරි එතකොට මිල වැඩි වෙලා තියෙන්නේ මේ p එකේ ඉඳලා p දෙකට එතකොට මිල වැඩි වෙනවද මේ මිල වැඩි වෙලා නෙවෙයි තියෙන්නේ මොකද මිල අඩු වෙලා තමයි තියෙන්නේ හරි එතකොට ඒ පිළිතුරට යන්නත් බෑ අපිට හරි මේකෙත් එහෙම අර වෙනස් වීමේ ස්වභාවය අනුව මේකේ අපිට හරියටම කියන්න බෑ මිල අනිවාර්යෙන් හැබැයි වැඩි වෙනවා මිල වැඩි වෙනවා අපිට ප්‍රමාණය ගැන හරියටම කියන්න බෑ හරි මම මේ ප්‍රශ්නෙට ගියොත් එහෙම අනිවාර්යෙන් දැන් මිල අඩු වෙන්න ඕනේ දැන් මේ පිළිතුර අපිට යන්න බෑ ඊට පස්සේ බලන්න තුන්වෙනි එකට ගියොත් එහෙම ඉල්ලුම අඩු වෙනවා ඉල්ලුම වක්‍රය සැපීම වක්‍රය තියෙනවා හරි ඉල්ලුම අඩු වෙනවා හරි ඉල්ලුම අඩු වුණා ආයෙ කියනවා සැපීම මොකද වෙන්නේ සැපීම වැඩි වෙනවා ඉල්ලුම අඩු වෙලා සැපීම වැඩි වෙනවා එතකොට මිල මොකද වෙන්නේ මිල අඩු වෙනවා ප්‍රමාණය අවුලන්නේ යන වෙනස්ව තියෙනවානේ එතන මොකද වෙන්නේ එතකොට මිල අඩු වෙලා තියෙනවා මිල අඩු වෙලා එතකොට අපිට මේ පිළිතුරේ යන්න පුළුවන් නේ මිල අඩු වෙලා හරිද මිල අඩු වෙලා ප්‍රමාණය වෙනස් වෙලා නැහැ හරිද ඒ සමාන ප්‍රමාණයන්ගෙන් වෙන්න ඕන හරි එතකොට බලන්න සැපීම මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා ඉල්ලුම අඩු වුණොත් එහෙම අපිට මිල අඩු වෙනවා කියලා තීරණයකට යන්න පුළුවන් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැතුව හරි එතකොට පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර අපි අනිත් ඒවාත් නිකමට ඇන්දොත් එහෙම බලන්න අනිත් ඒවාත් නිකමට ඇන්දොත් එහෙම හරි අනිත් ඒවාත් ඇන්දොත් එහෙම ඉල්ලුමට මොකද වෙන්නේ ඉල්ලුම අඩු වෙනවානේ ඉල්ලුම අඩු වුණා සැපයුම අඩු වෙනවා සැපීමත් අඩු වෙනවා හරි කොහොමද එතකොට මේ මිල නොවෙනස්ව තියෙනවා මිල අඩු වෙනවා ඒක වෙන්න බෑනේ ඊළඟට ගියොත් එහෙම ප්‍රමාණයත් අනික මොකද වෙලානේ ප්‍රමාණයත් වැඩි වෙලානේ මේ ප්‍රමාණය මොකද වෙලානේ ප්‍රමාණය අඩු වෙලානේ ඒක කියලා දෙන්න බෑ ඊළඟට ගියොත් එහෙම මොකද වෙන්නේ ඉල්ලුම වැඩි වෙනවා හරි ඉල්ලුම වැඩි වෙනවා d ඉඳලා d එක දක්වා හරි සැපීම වෙනස් වෙන්නේ නැල්ලු එතකොට මොකද වෙන්නේ ප්‍රමාණයත් වැඩි වෙනවා මිලත් වැඩි වෙනවා එහෙම වෙන්නේ නැහැ ඒතකොට නිවැරදිම පිළිතුර අපිට ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර මොකද්ද ඉල්ලුම අඩුවීම සැපයුම වැඩිවීම හරි එහෙම තමයි අපිට ගන්න වෙන්නේ හරිද ඊට පස්සේ අපි ගියොත් එහෙම ඊළඟ ප්‍රශ්නයට ඊළඟ ප්‍රශ්නේ බලන්න කියනවා පාරිභෝගිකයෙකු තම මුළු ආදායම හරිද පාරිභෝගිකයට ආදායමක් තියනවලු පාරිභෝගිකගේ ආදායම අපි හිතමු 1000යි කියලා හරි 1000ක ආදායමක් තියෙනවා මොකද කියන්නේ XY කියලා භාණ්ඩ දෙකක් මිලදී ගන්නවා හරි XY කියලා භාණ්ඩ දෙකක් මිලදී ගන්නවා හරිද XY කියලා භාණ්ඩ දෙකක් මිලදී ගන්නවලු ඊට පස්සේ කියනවා අනිකුත් කරුණු වෙනස්නේ පාරිභෝගික ආදායමත් අපි හිතමු මේකට 500ක් අපි දෙනවා හරි මේකට 500ක් දෙනවා හරි 500ක් දීලා මේ X භාණ්ඩෙ මිල අපි හිතමු කීයද රුපියල් හිතමු අපි රුපියල් 50යි කියලා හරි Y භාණ්ඩෙ මිල 100යි හරි මිල හරිද මිල එතකොට බලන්න 500කින් 50 කැලි කීයක් ගන්න පුළුවන්ද අපිට 10ක් ගන්න පුළුවන් හරි 10ක් ගන්න පුළුවන් එතකොට 500කින් 100 කැලි කීයක් ගන්න පුළුවන් 5ක් ගන්න පුළුවන් ඔය වගේ අවස්ථාවක අපි කටයුතු කරන්නේ හරිද ඔය වගේ අවස්ථාවක් කටයුතු කරලා මේක කියනවා පාරිභෝගික ආදායමත් XY භාණ්ඩවල මිලත් දෙගුණ වුවහොත් හරිද පාරිභෝගික ආදායම දෙගුණ වෙනවා පාරිභෝගික ආදායම දෙගුණ වෙනවා 2000ක් වෙනවා හරි 2000ක් වෙනවා හරි 2000 දක්වා ඉහළ යනවා හරි මොකද කියන්නේ මේ XY භාණ්ඩ දෙකේ මිලත් දෙගුණයකින් වැඩි වෙනවා. මේක එතකොට 100ක් වෙනවා. මේක එතකොට 200ක් වෙනවා. හරි? 100ක් වෙනවා 200ක් වෙනවා. දැන් කියනවා මොකද වෙන්නේ කියලා අහන්නේ. දෙගුණ වොත් පාරිභෝගිකයා මොකද කරන්නේ? හරිද? කියනවා Y භාණ්ඩ ගන්න ප්‍රමාණය දෙගුණ කරයි කතාවක් කියනවා. හරිද? බලන්නකෝ. එතකොට මෙයාට මිලදී ගන්නකොට මෙයාට මේ 500ක් දෙනවා. මෙයාට 500ක්. 500කින් 100 ගන්න 5ක් කියත් පුළුවන් 500ට 100 ගන්න කියත් පුළුවන්ද දෙගුණුවත් වෙනවා. එතකොට මෙයාට 1000ක් දෙනවා අපිනේ. මෙයාට 1000ක් දෙනවා. හරි. භාගයෙන් තියෙන භාණ්ඩ දෙකට. එතකොට මෙයාට 1000ක් දෙනවා අපි. හරි. 1000ක් දෙනවා. එතකොට 1000කින් 100ක් ගත්තොත් 10ක් පුළුවන්. හරි. එතකොට 1000කින් 200 ගන්න ගත්තොත් 5ක් පුළුවන්. එතකොට ප්‍රමාණයට මොකක් හරි වෙලාද? ප්‍රමාණයට මොකක් හරි දාලා නැහැ. එතකොට ප්‍රශ්නේ පෙර මිලදීගත් XY භාණ්ඩ ප්‍රමාණයම මොකද කරන්නේ? මිලදී ගන්නවානේ. ප්‍රමාණය මිලදී ගන්නවා. ඒ ඇයි පාරිභෝගික ආදායමත් දෙගුණයකින් වැඩි වුණා. ඒ වගේම භාණ්ඩවල මිලත් මොකද උනේ? දෙගුණයකින් වැඩි වුණා. හරිද? එතකොට මොකද වෙන්නේ?
මේ දෙගුණයකින් වැඩි වීම නිසා කලින් මිලදී ගත්ත ප්‍රමාණයම අපිට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. අපිට පිළිතුර වෙන්නේ අංක 5. හරි. 6 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම නෙවෙයි 7ට ගියොත් එහෙම 7 බලන්නොත් කියනවා බාල භාණ්ඩයක් සඳහා ඇති ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමෙහිලා උපකාරී වෙනුවේ පහ සඳහන් කවරක්ද? බාල භාණ්ඩයක්. අපි දන්නවා අපිට ඉගෙන ගන්න තියෙනවා සාමාන්‍ය භාණ්ඩයක් ගැන. හරි? සාමාන්‍ය භාණ්ඩයක් ගැන. ආයෙ ඉගෙන ගන්න තියෙනවා බාල භාණ්ඩයක් ගැන. ආයෙ ඉගෙන ගන්න තියෙනවා ගිෆන් භාණ්ඩයක් ගැන. එතකොට සාමාන්‍ය භාණ්ඩයක අපි දන්නවා මේකේ ප්‍රතිවිපාක දෙක ගත්තොත් එහෙම ඉල්ලුම් නීතියට බලපාන ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකය කියලා දෙයක් තියෙනවා. ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකය. එතකොට සාමාන්‍ය භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකය හා ආදායම් ප්‍රතිවිපාකය මොකද? සමානයි. හරිද? එතකොට බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකය බලවත් වෙනවා. හරි? එතකොට ගිෆන් භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකය බලවත් වෙනවා. හරිද? මෙන්න මේ හින්දා දැන් සාමාන්‍ය භාණ්ඩයක් සහ බාල භාණ්ඩයක් යන දෙකම ඉල්ලුම් නීතියට අනුකූලයි. හරිද? ඉල්ලුම් නීතියට අනුකූලයි. හැබැයි ගිෆන් භාණ්ඩේ විතරයි ඉල්ලුම් නීතියට පටහැනි වෙන්නේ. හරිද? එහෙම කතා කරලා මේකට ගියොත් එහෙම ආදායම් සහ ආදේශන ප්‍රතිවිපාක විසින් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය එකම දිශාවට රැගෙන යන බැවිනි. එහෙම නැහැ. හරිද? එහෙම බාල භාණ්ඩේ කරා යන්නේ නැහැ. බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකයක් ආදායම් ප්‍රතිවිපාකයක් අසමානයි. හරිද? අසමානයි. නමුත් ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකයේ බලවත් වීම නිසා තමයි ඉල්ලුම් නීතියට අනුකූල වෙන්නේ. හරි? එහෙම කතාවක් නේ. එතකොට ආදේශන ප්‍රතිවිපාකයේ ආදායම් ප්‍රතිවිපාකයට සමාන වෙයි. සමාන වෙන්නේ සාමාන්‍ය භාණ්ඩයක. හරි? සාමාන්‍ය භාණ්ඩයක. ඍණ ආදායම් ප්‍රතිවිපාකයේ විසින් ආදේශන ප්‍රතිවිපාකයේ අභිභවයයි. ආදේශන ප්‍රතිවිපාකයේ අභිභවය යන්නේ ආදායම් ප්‍රතිවිපාකය. හරි? එහෙම නෙවෙයි. හරි? බලන්න ඊළඟ එක කියනවා ආදේශන ප්‍රතිවිපාකය ඍණ ආදායම් ප්‍රතිවිපාකයේ අභිභවය යනවා. ආදායම් ප්‍රතිවිපාකයට ආදේශන ප්‍රතිවිපාකය යනවා. ඒ හින්දා තමයි වෙන්නේ මොකද්ද? ඉල්ලුම් නීතියට අනුකූල වෙන්නේ. හරි? ඒතකොට නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. හරි? ඊළඟ එකක් බැලුවොත් එම ආදායම් මිල යාමත් සමග පාරිභෝගිකයා විසින් භාණ්ඩ පරිභෝජනය කිරීම වැඩි කරනු බැවින්. හරි? එහෙම ගන්න වෙන්නේ කිය. ඒතකොට අරක තමයි නිවැරදි වෙන්නේ පිළිතුර. හරි? එහෙම එකක් තමයි වෙන්නේ. හරි? දැන් මේකේ ප්‍රතිවිපාක ටික අපි ගත්තොත් එම ආදේශන ප්‍රතිවිපාක නම් සාමාන්‍ය භාණ්ඩයක ඍණ. එතන ඍණ. හරි? මෙතන ඍණ. ඒතකොට ආදායම් ප්‍රති මූර්ත ආදායමත් එක්ක නම් මේ ගන්නේ මූර්ත ආදායමත් එක්ක ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? ඒතකොට මේකේ අපි දන්නවා මෙතන වෙනවා ධන. මෙතන ඍණ. හරි? කොහොමනේ? ඔහොම ආපුවාම ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකේ බලවත් වෙන බාල භාණ්ඩය. හරි? බාල භාණ්ඩය. හරි? එතකොට අපි ගියොත් එහෙම ඊළඟ ප්‍රශ්නයට බලන්න තියෙනවා 8 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම x සහ y භාණ්ඩ අනුපූරක භාණ්ඩ බව සලකන්න. හරි? x සහ y කියලා භාණ්ඩ දෙකක් දීලා තියෙනවා. හරි? x සහ y කියලා භාණ්ඩ දෙකක් තියෙනවා. මේ දෙකේ මොකද කියන්නේ? අනුපූරක භාණ්ඩ දෙකලු මේ දෙක. හරි? ඒ කියන්නේ x භාණ්ඩයට අනුපූරකයලු y භාණ්ඩේ. හරි? සලකන්න. අනිකුත් කරුණු නොවෙනස්ව තිබේදී x භාණ්ඩයේ සැපයුම වැඩි වීමක්. x භාණ්ඩයේ සැපයුම වැඩි වෙනවා. හරි? මෙන්න x භාණ්ඩයේ සැපයුම වැඩි වෙනවා. මම x භාණ්ඩයේ සැපයුම වක්‍රය වැඩි කරලා බලමු සමතුලිත මිල හා ප්‍රමාණයට මොකද වෙන්නේ කියලා. හරි? x භාණ්ඩයේ සැපයුම මොකද කියන්නේ? වැඩි වෙනවා. හරි? x භාණ්ඩයේ සැපයුම වැඩි වෙනවා. එතකොට වක්‍රය දකුණට විතැන් වෙනවා. හරි? කලින් තිබ්බා p1 q1 කියලා දෙමු. දැන් මොකද වෙලා තියෙන්නේ? p1 q2. හරි? මිල මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. හරි? මිල අඩු වෙලා තියෙනවා. එතකොට මේක කියනවා අපිට මොකද කියන්නේ? සමතුලිත x භාණ්ඩ y භාණ්ඩයේ තත්ත්වය තමයි මේ. හරිද? අපිට අහන්නේ ඊට පස්සේ x භාණ්ඩයේ සමතුලිත මිල. අපෙන් අහන්නේ මොකද්ද? මේ දීලා තියෙන්නේ මොකද්ද? y භාණ්ඩයේ කතාව. හරි? y භාණ්ඩයේ කතාව මේ තියෙන්නේ. අපෙන් අහනවා x භාණ්ඩයට මොකද වෙන්නේ කියන නිසා කියලා. දැන් අපි අඳින්න ඕනේ x භාණ්ඩයේ ඉල්ලුම් සැපයුම් වක්‍රය. හරි? x භාණ්ඩයට මොකද වෙලා? x භාණ්ඩයේ සමතුලිත මිල හා ප්‍රමාණය. හරිද? මේකට අනුපූරක භාණ්ඩයන්නේ මේක එතකොට. එතකොට මේකේ මිල මොකද වෙලා තියෙන්නේ? සැපයුම් වැඩි වීමත් එක්ක මිල අඩු වෙලා තියෙනවා. හරිද? අනුපූරක භාණ්ඩයක මිල අඩුවීම කියලා කියන්නේ x භාණ්ඩයට බලපාන්නේ කොහොමද? අනුපූරක භාණ්ඩයක මිල අඩුවීම x භාණ්ඩයේ ඉල්ලුම මොකද කරන්නේ? වැඩි කරනවා. අපි දන්නවා අර අනුපූරක භාණ්ඩයක මිල, ආදේශන භාණ්ඩයක මිල, පාරිභෝගිකයන්ගේ රුචිකත්වය, පාරිභෝගිකයන්ගේ ආදායම, අනාගත මිල අපේක්ෂා ඒවාට අනුව කොහොමද මේ ඉල්ලුම් වක්‍ර, සැපයුම් වක්‍ර ක්‍රියා කරන්න කියලා අපි ඉගෙන ගන්නවා. හරිද?
එතකොට ඉල්ලුම් වක්‍රයක ඉල්ලුම් විතැන්වීම සඳහා බලපාන සාධක ගත්තොත් එimhe දකුණු විතැන්වෙන්න බලපාන්නේ සාමාන්‍යයෙන් ආදේශන භාණ්ඩයක මිල වැඩිවීමක්, අනාගත මිල වැඩිවීමක්, පාරිභෝගිකයන් සංඛ්‍යාවේ වැඩිවීමක්, පාරිභෝගික රුචිකත්වයේ වැඩිවීමක් මේ වගේ කරුණු. එතකොට වැඩිවීමක්. නමුත් අනුපූරක භාණ්ඩයක නම් මිල අඩු වෙන්න ඕනේ. හරිද? අනුපූරක භාණ්ඩයක මිල අඩුවීමක් නිසා තමයි ඉල්ලුම් වක්‍රය දකුණට යන්නේ. හරි? ඉල්ලුම් වක්‍රය දකුණට යන්නේ. හරිද? ඒක විතරයි විරුද්ධව ක්‍රියා කරන්නේ. අනුපූරක භාණ්ඩයක මිල විතරයි. හරිද? අනුපූරක භාණ්ඩයක මිල අඩු වුණොත් තමයි සලකා බලන භාණ්ඩේ ඉල්ලුම අපි වැඩි කරන්නේ. හරි? එතකොට මේකේ අපි වැඩි කරොත් එහෙම මිල අඩු වීම නිසා වැඩි කරොත් එහෙම බලන්න සමතුලිත මිලටයි ප්‍රමාණයටයි මොකද වෙන්නේ කියලා. සමතුලිත මිල වැඩි වෙනවා P එකේ ඉඳලා P2 දක්වා. සමතුලිත ප්‍රමාණයත් මොකද වෙන්නේ? Q එකේ ඉඳලා Q2 දක්වා වැඩි වෙනවා. බලන්න උතර උත්තරයකට ගියොත් එන්න බලන්න තියෙනවා x භාණ්ඩයේ සමතුලිත මිල වැඩි වෙයි. හරි? සමතුලිත මිල වැඩි වෙයි. x භාණ්ඩයේ සමතුලිත ප්‍රමාණයත් වැඩි වෙයි. ඒතර උත්තරයක් තියෙනවා බලන්න 4 වෙනි පිළිතුර. හරි? 4 වෙනි පිළිතුර. x භාණ්ඩයේ සමතුලිත මිලත් වැඩි වෙනවා ප්‍රමාණයත් වැඩි වෙනවා. හරි? ඒක අපිට ගන්න වෙන්නේ මේ අනුපූරක භාණ්ඩයේ මොකද වෙන්නේ මිල අපි හොයාගන්න මිලට මොකද උනේ? හරි? මිලට මොකද උනේ කියලා හොයාගන්න වෙනවා. ඒ මිලත් එක්කන් තමයි අපිට සලකන්න වෙන්නේ සලකා බලන භාණ්ඩය ගැන. හරි? තේරුණානේ? හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එහෙම බලන්න ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ කියනවා මෙන්න මේක. එක්තරා භාණ්ඩයක් සඳහා ඇති මොකද්ද කියන්නේ? වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය පහත රූප සටහනේ දැක්වේ. අපිට ඉල්ලුම් වක්‍රයක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම ඉල්ලුම් වක්‍රයක් දීලා තියෙනවා. ඉල්ලුම් වක්‍රය අපිට දීලා තියෙන්නේ දීලා තියෙනවා. ප්‍රමාණය දීලා තියෙනවා. මෙන්න මේ හරිය අපිට දීලා 10යි කියලා. හරි? 10යි කියලා. ආයෙ දීලා තියෙනවා 8යි කියලා. හරි? 8යි කියලා. 8යි කියලා. මෙතන Q1 Q2 කියලා නිලන් දෙකක් දීලා තියෙනවා. හරි? Q1 Q2. මොකක්ද අහන්නේ? ඉහත සටහනේ ඉල්ලුම් වක්‍රය 8 සහ 10ක මිල. මේ 8 දී 10 දී මොකද්ද? අපි දන්නවා මෙතන මේ මැද තත්ත්වය. මිල මැද තත්ත්වය. මැද තත්ත්වය නම් අපි දන්නවා මොකද්ද? ඒකීය නම්යනේ. ඒකීය නම්ය ඉල්ලුම තියෙන. හරිද? ඒකීය නම්ය. මෙතන නම් පූර්ණ නම්යනේ. පූර්ණ නම්ය. මෙතන පූර්ණ අනම්ය. හරි? අනම්ය. එතකොට පූර්ණ නම්ය සිට ඒකීය නම්ය දක්වා අතර මොකද්ද? නම්ය තත්ත්වය. හරි? නම්ය තත්ත්වය. මෙතන මොකද්ද? අනම්‍ය තත්ත්වය. හරිද? ඔන්න ඔහොම අපි ඉල්ලුම් වක්‍රයක මිල පරාසයන් වලදී නම්‍යතාවය ලකුණු කරන්නේ. එතකොට හරි දන්නවා අපි හරි මැද මිල, හරි මැද මිල නැත්නම් හරි මැද ප්‍රමාණයේදී අපි දන්නවා ඒකීය නම්‍ය අවස්ථාව. ඒ වගේම උපරිම මිලේදී අපි දන්නවා පූර්ණ නම්‍ය අවස්ථාව. ඒ වගේම මිල බිඳුවේදී අපි දන්නවා පූර්ණ අනම්‍ය අවස්ථාව. නැත්නම් උපරිම ප්‍රමාණයේදී අපි දන්නවා පූර්ණ අනම්‍ය අවස්ථාව. හරිද? මෙන්න මේ වගේ කතාවක් තමයි තියෙන්නේ. එතකොට මේකේ අහන්නේ 10ත් 8ත් අතර. 10ත් 8ත් අතර මොකක්ද කියලා අහන්නේ. සාපේක්ෂව පූර්ණ 9. පූර්ණ 9 වෙනි උපරිම මිලේදී. හරි? පූර්ණ 9 වෙනි සාපේක්ෂව 9 වෙයි. 9. ඒතර පිළිතුර දෙක කියලා අපිට ගන්න පුළුවන්. හරි? සාපේක්ෂව 9 වෙන්නේ මෙහෙනේ. 9 වෙන්නේ මැද මිලෙන් පස්සේ ටික. හරි? ඒකේ 9 කියන්නේ මැද. හරි? පූර්ණ 9 කියන්නේ මේ උපරිම ප්‍රමාණය නැත්තම් අවම මිල මේ මිල බිඳුවේදී. හරි? එහෙම කියන්නේ. ඒතකොට ඒක නම් ලේසි ප්‍රශ්නයක්. දෙනවා සාපේක්ෂව 9 වෙයි කියලා තමයි උත්තරේ එන්නේ. හරි? උත්තරේ එන්නේ. ඊට 10 වෙනි එක අපිට කියනවා 10 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම තරංගකාරී වෙළඳපොළක අලෙවිකරන එක්තරා භාණ්ඩයක් සඳහා ඇති ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පහත දැක්වෙන සමීකරණය මගින් පෙන්눔 කෙරේ. හරි? මිල රුපියල් වලින් දැක්වේ. හරි. මේ වෙළඳපොලේ සමස්ත අතිරික්තය. සමස්ත අතිරික්තය අහන්නේ. අපි දන්නවා සමස්ත අතිරික්තය නැත්තම් මුළු අතිරික්තය හැදෙන්නේ පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය. හරි? පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය. ඔන්න ඔහොම තමයි හැදෙන්නේ. හරිද? අපෙන් අහන්නේ කෙලින්ම සමස්ත අතිරික්තය යනවා. අපිට ඉල්ලුම් වක්‍රයක් දීලා තියෙනවා, සැපයුම් වක්‍රයක් දීලා තියෙනවා. හරිද? ඒතකොට සමස්ත අතිරික්තය හොයන්න පුළුවන් අපිට කෙලින්ම සූත්‍රයක් තියෙනවා. උපරිම මිල අඩු කරනවා අවම සැපයුම් මිලෙන් ඊට පස්සේ බෙදනවා දෙකෙන් වැඩි කරනවා සමතුලිත ප්‍රමාණයෙන්. ඔන්න ඔය සූත්‍රය තමයි අපිට එකපාරින් හොයාගන්න පුළුවන්. හරි? එකපාරින් හොයාගන්න පුළුවන්. මම දැන් මේක දන්නේ නැති කෙනෙක්ට කියලා දුන්නොත් එහෙම ඉල්ලුම් සැපයුම් සමීකරණ දෙක අඳින්න කියනවා. ඉල්ලුම් වක්‍රයක අඳින්න කියනවා. හරි? සමීකරණයට දාන්න නැතුව මම කියන්නේ. ඒක ලේසිනේ. හරි? ඒක ලේසි. කෙලින්ම අපිට හොයාගන්න පුළුවන්. හරි? මේකට අපි දැම්මොත් එහෙම බලන්නකෝ. දැන් බලන්නකෝ. මෙතන දීලා තියෙනවා ඉල්ලුම් අපිට සමීකරණ දීලා තියෙනවා. මෙතන 40යි. හරි? මෙතන දීලා තියෙනවා කීයද? 42කින් බෙදලා අපි මෙතන කෙලින්ම දාගන්නවා 20යි කියලා. හරි? ඉල්ලුම් වක්‍රය අනුව ඔයාලා දාගන්න. හරි?
බෙදලා දාගන්න. ඉල්ලුම් වක්‍රය දීලා තියෙනවා. සමීකරණ දීලා තියෙනවා. හරි. ඊට පස්සේ සැපයුම දීලා තියෙනවා අපිට. ඍණ 40න් යන්නේ කියනවා. ඍණ 40න් යන්නේ කියනවා. හරි. ඔන්නම කතාවක් කියන්නේ. අපෙන් අහන්නේ සමස්ත අතිරික්තය කියන්නේ අපි දන්නවා පාරිභෝගික අතිරික්තය කියන්නේ හරිද? පාරිභෝගික අතිරික්තය කියන්නේ මෙන්න මේ සමතුලිත මිලට ඉහළ ත්‍රිකෝණය. හරි. එතකොට නිෂ්පාදන අතිරික්තය කියලා කියන්නේ සමතුලිත මිලට පහළ ත්‍රිකෝණය. සමස්ත අතිරික්තය කියලා කියන්නේ පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය යන දෙකේම එකතුවට. හරි. අපිට එතකොට මේකට අනුව හොයාගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතන මිල ඕන වෙනවා. හරි. මෙතන මිල ඕන වෙනවා. ආය අපිට සමතුලිත ප්‍රමාණය තිබ්බනම් පැත්තක් ගහගන්න පුළුවන්. හරි. හරි. එතකොට අපිට ප්‍රමාණය හොයලා මිල කොහොමද හොයාගන්න වෙන්නේ? එතකොට අපි මම මේක හෙව්වොත් එහෙම වක්‍ර දෙක මම මේකේ තියෙනවනේ. එහෙනම් සමතුලිත මිල හෙව්වොත් එහෙම අපි දන්නවා QD සමානයි QS වලට දාලා QD කියන්නේ 40 ඍණ 2p සමානයි ඍණ 40 ධන 8p. හරි. කොහොමද තියෙන්නේ? පේනවද? හරි. මේක ඊට පස්සේ මේ ඍණ 40 පැත්තට අරන් ආවොත් එම 40 ධන 40යි 2p හැවැත්තට අරන් ගියොත් එම 8ip ධන 7 මොකද 2p වෙනවා. හරි. 2p වෙනවා. එතකොට මෙතන එනවා 10ip. හරි. මෙතන 80ක් එනවා. 80 බෙද්දොත් එම 10න් මෙතන p කීයද එන්නේ 8යි. හරි. එතකොට සමතුලිත මිල අපිට එනවා 8යි කියලා. හරිද? 8යි කියලා. එතකොට සමතුලිත ප්‍රමාණය මට මෙතන ඕනෙම නිසා QD සමානයි 40 ඍණ 2යි p. හරි. 40 ඍණ 2 වැඩි කරනවා 8. හරි. 40 ඍණ 8 වරක් 2 16යි. හරිද? 40න් 16ක් අඩු වෙච්චාම කීයද 24යි. හරි. එතකොට සමතුලිත ප්‍රමාණයත් අපි හොයාගත්තා මෙතන 24යි කියලා. දැන් මෙතනත් ඕනේ. මෙතන මොකද්ද? අවම සැපයුම් මිලනේ. එතකොට සැපයුම් වක්‍රය අපි සැපයුම් සමීකරණයේ ලියුවොත් එimhe QS සමානයි ඍණ 40 ධන 8යි p කියලා. හරි. 8යි p කියලා. අපිට ප්‍රමාණය බිඳුවේදී මිල තමයි ඕනේ. හරිද? ප්‍රමාණය බිඳුවේදී මිල ඕනේ. 40 ධන 8යි p. හරි. එතකොට ඍණ 40 මෙතන ධන 40යි. මෙතන 8යි p තියෙනවා. දෙකම මම බෙදා 8න්. හරි. දෙකම 8න් බෙදලා. එතකොට p සමානයි කීයද? මෙතන 5ක් වෙනවානේ. 5යි. p සමානයි 5යි. මෙතන කීයද එතකොට? 5යි. දැන් අපිට පුළුවන් සමස්ත අතිරික්තය හොයාගන්න. හරි. සමස්ත අතිරික්තය හොයාගන්න. මෙතන මකන්නම්. හරි. මෙතන මකලා මම මෙතන ගත්තොත් එimhe දැන් සමස්ත අතිරික්තය ගත්තොත් එimhe අපිට මේ ත්‍රිකෝණේ වර්ගඵල ගන්න දෙන්නේ. හරි. ත්‍රිකෝණේ වර්ගඵල ගන්න පුළුවන් භාගයයි ආධාරක පාදය ගත්තොත් මෙතන එනවා කීයද 15ක්. හරි. 15ක් එනවා 20 පාදන 15යි. හරි 15යි. කීයද එතකොට ලම්බ උස ගත්තොත් ත්‍රිකෝණේ වර්ගඵල වෙද්දී 24ක් එනවානේ. 24ක් එනවා. හරි. මෙතන බෙද්දොත් 12යි. එතකොට 12 වැඩි කරන්න තියෙන අපිට 15යි. එතකොට 12 වරක් 5. 12 වරක් 5 60යි 6ක් ඉතුරුයි. 12 වරක් 12යි 18යි. 180ක් එනවා මේ සමස්ත නිෂ්පාදන අතිරික්තය. මේ සමස්ත අතිරික්තය. හරි. පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය දෙකේම එකතු. හරි. ඔයාලට වෙනම හොයලා දෙක එකතු කරලා ගන්නත් පුළුවන්. හරි. මම කියනවා සමස්ත අතිරික්තය ගත්තා. හරි. 180 බලන්න උත්තරයක් තියෙනවද කියලා. සමස්ත අතිරික්තය තුන්වෙනි පිළිතුර තියෙනවා 180යි කියලා. හරිද? 180යි කියලා. හරි දාගන්න. හරි. හරි මේ අපි කතා කරා හිටියේ කීයද 11 දින කතා කරා 11 දිනවා සහල් සහ පාන් අතර හරස් මිලිල්ලු 9 තාව දීලා තියෙනවා. පාන් සහ සහල්. හරි. පාන් සහ සහල් අතර හරස් මිලිල්ලු 9 තාව කියනවා. හරස් මිලිල්ලු 9 තාව අපි කියන CPED කියලා. කියනවා 3.0යි කියනවා. 3.0යි කියනවා. සහල් මිල ඉහළ යාමක් නිසා සහල් වල මිල ඉහළ යාමක් නිසා පාන් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය 75%කින් වැඩි විය. හරි. වැඩි විය සහල් මිලෙහි කාර්ය වෙනස්කමක් මේ සඳහා හේතු වේද කියලා අහන්නේ. හරි. අපි දන්නවා CPD එහෙම නැත්නම් හරස් මිල ඉල්ලුම් නම්‍යතාව හොයන සූත්‍රය තමයි ඩෙල්ටා
QD ප්‍රතිශතක වෙනස බෙදීම ඩෙල්ටා P ප්‍රතිශතක වෙනස. මේක ගන්නේ අපි හරි සම්බන්ධිත භාණ්ඩයක ප්‍රමාණයන්ගේ වෙනස බෙදීම සම්බන්ධිත භාණ්ඩයේ මිලෙහි වෙනස. හරි මිලෙහි වෙනස. මෙහෙමද ගන්න අපි. හරිද? මෙහෙම ගත්තාම අපිට පුළුවන් අපිට දීලා තියෙනවා සහල් වල මිලෙහි වෙනස තමයි දීලා තියෙන්නේ. හරි. සහල් වල මිල වෙනස් වෙනවද බලන්න. සහල් වල මිල හේයාවක් නිසා පාන් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය. පාන් වල ඉල්ලුම තමයි අපිට දීලා තියෙන්නේ. හරිද? ඒතකොට සම්බන්ධිත භාණ්ඩයක් කරන පාන් වල ඉල්ලුම් ප්‍රමාණය අපිට දීලා තියෙනවා බලන්න 175යි කියලා. හරි? 175යි දීලා තියෙනවා මෙතන 3.0. හරිද? අපිට මෙතන හොයන්න තියෙන්නේ මිලෙහි ප්‍රතිශතක වෙනස. ඒ මොකේ මොන මිලේද? සහල් වල මිල. හරි? සහල් වල මිල. සහල් වල මිලට සම්බන්ධ වෙනවා අපේ මොකද්ද? පාන්. සම්බන්ධිත භාණ්ඩ දෙකක් තමයි මොකද්ද? මෙන්න මේ සහල් සහ පාන් කියලා කියන්නේ. හරි? එතකොට අපිට පුළුවන් මෙතන ගන්න මේ ඩෙල්ටා P මේ පැත්තට අරන් ගියොත් එම් ප්‍රතිශතක වෙනස වැඩි වීම 75 බෙදන්න තියෙන අපිට 3. හරි? 3ෙන් බෙදන්න තියෙන්නේ. ඒතකොට ඩෙල්ටා P ප්‍රතිශතක වෙනස අපිට එනවා 125යි කියලා. හරි? 125ක වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. හරි? එතකොට බලන්න පළවෙනි එක තියෙනවා 50 සිට 70 දක්වා. 50 සිට 70 දක්වා කිව්වොත් එම් 50 තියෙනවා. 50 ඉඳලා 70 දක්වා 20ක් තමයි වැඩිලා තියෙන්නේ. එහෙනම් 100ට කොච්චරද වැඩි වෙලා තියෙන්නේ කියලා බැලුවොත් එහෙම මෙතන කීය දෙන්නේ 2.40යි. එතකොට ඒ උත්තරේ එන්න බෑ 120කින් 5කින් තමයි වැඩි වෙන්න ඕන. හරිද? ඒ උත්තරේ එන්න බෑ. දෙකට ගියොත් එimhe 60 ඉඳලා 72ට. එතකොට 60 ඉඳලා 72ට කියන්නේ 12යිනේ. 12යි 100ට කීයද වැඩි වෙලා තියෙන්නේ කියලා ගත්තොත් බලන්න මෙතන එනවා 120 6ෙන් බෙදපුවම 20යි. ඒක එන්නත් බෑ. හරි? ඒක එන්නත් බෑ. තුන්වෙනි එකට ගියොත් එimhe අපිට කියනවා බලන්න 75 සිට 90 දක්වා. එතකොට 75 ගත්තොත් එහෙම 90ට තියෙනවා 75යි 85යි 90යි. 15ක් තියෙනවනේ. 15යි 100ෙන් වැඩි කරොත් එහෙම මෙතන එනවා 75ට 25න් කැපුවොත් එහෙම මෙතන 3යි මෙතන 4ක් එනවා. හරි? 4ක් එනවා. එතකොට මෙතන 3ට 1යි 3 වරක් 5 15යි. 3 වරක් අතරින් එතනත් 20ක් එන්නේ. හරි? 3 5 20යි. එතනත් 20ක් එන්නේ. බලන්න ඊළඟට දෙනවා 4 ගත්තොත් එහෙම 80 ඉඳලා 105ට. මෙහෙම 80 ඉඳලා 100 මේ අර දැන් නිශ්චිතව අපිට ගන්න බැයි නම් ඔයාලට මෙහෙම හදා ගන්න පුළුවන්. හරි? දැන් මේකේ බලන්නකො කෙලින්ම දැන් මෙතන මේක තමයි හදන්නේ. 80 ඉඳලා බලන්නකො කියනවා 105ට එතකොට 25යිනේ. 25 නම් 100ට නම් කීයද? මෙතන බිඳුවට බිඳුවක් කැපුවා. හරි? දෙකට දෙකින් කැපුවොත් මෙතන 5යි. මෙතන කීයද 4යි. 4යි හරි? එතකොට 25ව 5ක් කීයද? 25යි. 5ව 5ක් 5 5 25න් 5 දැම්ම දෙකක් විතරයි 5 2 10 2 12 125 4ෙන් බෙදන්න තියෙන්නේ. හරි? එතකොට කීයද මෙතන 3යි මෙතන 4 ඒවා 1යි. එහෙම ගණන් එන්නේ. හරි. ඒකෙන් බෑනේ 30 ගණන් 31 දශම ගණන් කියන 125ක් නෙන්න ඕනේ. බලන්න ඊළඟ කියනවා 100 ඉඳලා 125ට. එතකොට 100 ඉඳලා 125ට වෙලා දෙනවා 25ක්. එහෙනම් 100ට නම් කොච්චරද? හරිද? වැඩක් නැහැ නේ. 125යි. හරිද? උත්තරේ මේක තමයි. ඒක කෙලින්ම ගන්න පුළුවන් 100 ඉඳලා 25 125ක් වැඩි වෙනවා 125යි කියලා. අමාරු වලට හදන විදිය මේ වගේ තව ප්‍රශ්නයක් ආවොත් එහෙම අර ඔයාලට ඒක සකස් කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඔයා මේක ඔක්කොම හදලා ඉවරලා මොන උත්තරේද කියලා හොයාගන්න අමාරුනොත් මෙන්න මේ විදිහට තමයි අපිට හොයාගන්න වෙන්නේ. හරි? ඔය විදිහට තමයි හොයාගන්න. ඒතකොට ඒකේ පිළිතුර වෙන්නේ කීයද? 5 වෙනි පිළිතුර වෙන්නේ. හරි? හරස් මිල ඉල්ලුම් නම්‍යතාව හොයන්න තමයි ආවේ ඒකේ. හරිද? අපි ඉගෙන ගන්නවා මිල ඉල්ලුම් නම්‍යතාව, නැත්නම් ඉල්ලුම් නම්‍යතාව කොටස් ඉගෙන ගන්නවා 3ක්. හරිද? ඉල්ලුම් නම්‍යතාව යටතේ අපි ඉගෙන ගන්නවා මිල ඉල්ලුම් නම්‍යතාව, ආදායම් මිල ඉල්ලුම් නම්‍යතාව, ඊට පස්සේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාව කියලා 3ක් ඉගෙන ගන්නවා. සැපයුම් නම්‍යතාව වෙනවා. සැපයුම් නම්‍යතාව ඉගෙන ගන්නවා. හරි? ඒකෙන් අපිට මේකේ අහලා තියෙන එතකොට හරස් මිල ඉල්ලුම් නම්‍යතාව ගැන තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරි? පිළිතුරු අංක 5. හරි? ඊට පස්සේ බලන්න අපි යන 12 වෙනි එකට 12 වෙනි ප්‍රශ්නේ තියෙනවා. තිරුංගු පිටි සඳහා වෙළඳපොළ සමතුලිත මිල කිලෝග්‍රෑම් කීයද? සමතුලිත මිල අපිට දීලා තියෙනවා කීයද? සමතුලිත මිල කිලෝග්‍රෑමයක් රුපියල් 350යි. හරි? සමතුලිත මිල 350යි. හරි? සමතුලිත මිල 350යි. හරි? සමතුලිත මිල 350යි. හරි? සමතුලිත මිල 350යි. වන අතර වෙළඳපොළ සමතුලිත ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 30කි. හරිද? සමතුලිත ප්‍රමාණය දීලා තියෙනවා කිලෝග්‍රෑම් කීයද? 30යි. 30යිනේ. ඔව් 30යි. හරි? 30ක් කියලා දීලා තියෙනවා. මෙම තත්ත්වය යටතේ පහත් සඳහන් කවර ප්‍රතිපත්තියක් වෙළඳපොලේ තිරමිලි සඳහා අදීල්ලුම් තත්ත්වයක් ඇති කරනු ලැබේද? අදීල්ලුම් තත්ත්වයක් ඇති කරනු ලැබේද කියලා අහන මොන තත්ත්වයක්? ඉතින් පළවෙනි එක අපිට කියනවා කිලෝග්‍රෑම් 330 ලෙස උපරිම මිලක් වෙනවා. අපි දන්නවා උපරිම මිලක් පනවන්නේ මෙන්න මෙහෙම ඉල්ලුම් සැපයුම් තියෙනවා නම්
උපරිම මිලක් කියලා කියන්නේ මේ සමතුලිත මිලට වඩා පහළ මිලක්. හරි. උපරිම මිලක් කියලා කියන්නේ. හරිද? අපි උපරිම මිලක් පනවන්නේ යම්කිසි අවස්ථාවකදී සමතුලිත මිල, ඒ කියන්නේ වෙළඳ පොලේ පවතින මිල පාරිභෝගිකයන්ට අවාසිදායකයි හැඟී ගියොත්. හරිද? වෙළඳ පොලේ පවතින මිල පාරිභෝගිකයන්ට අවාසි නම්, මිලදී ගන්න කෙනාට අවාසි නම් අපි මේ සමතුලිත මිලට වඩා පහළ මිලක් ලකුණු කරනවා. හරි? පහළ මිලක් නියම කරනවා නම් අපි ඒකට කියනවා උපරිම මිලක් කියලා. හරිද? එහෙම නැත්නම් අපි යම් අවස්ථාවකදී මේ වෙළඳ පොලේ පවතින මිල නිෂ්පාදකයන්ට අවාසිදායකයි කියලා හිතනවා. විපදවන කෙනාට අවාසිදායකයි මේ පවතින මිල කියලා හිතනවා නම් අපි මේ පවතින මිලට වඩා ඉහළ මිලක් ලකුණු කිරීමක් තමයි අපි කියන්නේ අවම මිලක් කියලා. හරි? එතකොට මේකේ පළවෙනි එක කියන අපිට කිලෝග්‍රෑමයක් රුපියල් 330 දක්වා. අපි කියන සමතුලිත මිලයි ප්‍රමාණය අපිට දීලා තියෙනවා. සමතුලිත මිල 350යි. හරි? 350යි ප්‍රමාණය දීලා තියෙනවා 30යි කියලා. ඊට පස්සේ අපිට කියනවා 330ක් ලෙස උපරිම මිලක්. 330ක් ලෙස උපරිම මිලක් නියම කරපම් බලන්න මොකද වෙන්නේ? මෙතන සැපයුම් වක්‍ර ඉල්ලුම් වක්‍රේ තියෙන්නේ. මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙන්න මෙහෙම මෙතන Q1 Q2 තත්ත්වයේ යටතේ සපයන ඉල්ලන ප්‍රමාණයට වඩා සපයන ප්‍රමාණය මොකද අඩු වෙලා තියෙනවා. අධි ඉල්ලුම් තත්ත්වයක් තියෙන්නේ. හරිද? අධි ඉල්ලුම් තත්ත්වයක් තියෙන්නේ. බලන්නකො ඉල්ලන ප්‍රමාණයට මේ ඉල්ලන ප්‍රමාණය මේ සපයන ප්‍රමාණය 330 මිලේදී. හරිද? එතකොට මොකද වෙලා තියෙන්නේ? සපයන ප්‍රමාණයට වඩා ඉල්ලන ප්‍රමාණය වැඩි. එතකොට අපි කියනවා මේකට මොකද්ද? අධි ඉල්ලුමක් කියලා. හරි? අධි ඉල්ලුමක් කියලා. බලන්න. එතකොට පළවෙනි පිළිතුරම නිවැරදිනවනේ. උපරිම මිලක් තමයි. හරි. උපරිම මිලක් කියලා කියන්නේ සමතුලිත මිලට වඩා පහළ මිලකට. ඒ වගේම පහළ මිලක් සැපයුමට වසා පස්සේ සපයන ප්‍රමාණයට වඩා ඉල්ලන ප්‍රමාණය වැඩි. ඒකින්ද අපි කියනවා අධි ඉල්ලුමක් තියෙනවා කියලා. බලන්න දෙවෙනි එකට තියෙනවා කිලෝග්‍රෑමයක් 330ක් ලෙස අවම මිලක්. 330ක් ලෙස අවම මිලක් නෙවෙයි. සමතුලිත මිලට වඩා පහළ මිලක් නම් අපි ඒකට කියන්නේ උපරිම මිලක් කියලා. හරිද? අවම මිලක් කියන පිළිතුර ගන්න බෑ. හරිද? තුන්වෙනි එකට කිලෝග්‍රෑම 400ක උපරිම මිලක්. 400ක උපරිම මිලක් වෙන්න බෑනේ. 400ක උපරිම මිලක් වෙන්න බෑ. සමතුලිත මිලට වඩා පහළ වෙන්න ඕනේ. 350ට වඩා පහළ වෙනවා. ඒතකොට මේ පිළිතුර ගන්නත් බෑ. හරිද? කිලෝග්‍රෑම 350ක අවම මිල. 350ක අවම මිල 350මනේ සමතුලිත මිල. 350මයි. ඒතකොට 350ක අවම මිලක් කියලා අපිට ගන්න බෑ. හරි? ගන්න බෑ. ඒතකොට ඊළඟ කියනවා කිලෝග්‍රෑම 375ක් ලෙස උපරිම මිල. 375 මෙහෙනේ. 375 මෙහෙ උඩ තියෙන්නේ. අනික එක උපරිම මිලකුත් නෙවෙයි. අවම මිලක්. හරිද? එහෙම පිළිතුරේ යන්න බෑ. අනිවාර්යයෙන්ම ඒතකොට බලන්නකො තියෙනවා. පළවෙනි පිළිතුර තියෙනවා 330ක උපරිම මිලක් පැනවීමෙන් තමයි අධි ඉල්ලුමක් හටගන්නේ. හරි? අධි ඉල්ලුමක් හටගන්නේ. හරි? අධි ඉල්ලුමක් හටගන්නේ. හරි. බලන්නකෝ ඊට පස්සේ තියෙනවා එතකොට ඒක පිළිතුර වෙන්නේ 1. හරි? 1 එන්නේ. හරි? පළවෙනි පිළිතුර නිවැරදි වෙන්නේ. හරි? ඊට පස්සේ අපි යනවා බලන්න 13ට. හරි? 13ට ගියොත් එහෙම කියනවා පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් සහ ඉහළට බෑවුම් වන සැපලුම් වක්‍රයක් සහිත භාණ්ඩයක් මත පනවනු ලබන ඒකක වද්දා. අපි දන්නවා ඉල්ලුම් වක්‍රය කොහොමද? ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වෙනවා. හරි? ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වෙනවා. සැපයුම් වක්‍රයත් මෙන්න මෙහෙම ඉහළට බෑවුම් වෙනවා. හරි? ඊට පස්සේ අපිට කියනවා මේ සඳහා ඒක බද්දක් වෙනවා. බද්දක් පනවපුවාම මොකද වෙන්නේ? මේ සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. හරි? බද්දකදී. හරිද? එතකොට සමතුලිත මිල අපි ගත්තොත් මෙහෙම තියෙනවා බද්දට කලින් දැන් මොකද වෙන්නේ? සමතුලිත මිල ප්‍රමාණය මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. එතකොට අපි බද්ද ප්‍රතිවිපාක ගන්න කරද්දී මෙන්න මෙහෙම මෙතනින් උහම හරි? මෙන්න මෙහෙම ගන්නවා. ඔන්න ඔහම. හරි? ඔකට පැහැදිලි ඇති. හරිද? කොහොමනේ අපි ගන්නෙ? බද්දක් සම්බන්ධයෙන් ඉල්ලුම් වක්‍ර සැපයුම් වක්‍ර විතැන්වීම. හරි? අපිට කියනවා නිෂ්පාදන අතිරික්තය ඉහළ නංවයි. එතකොට බද්දක් පැනවුවට පස්සේ අපි දන්න බද්දට කලින් පාරිභෝගික අතිරික්තය තිබ්බේ මෙන්න මේ කොටසනේ. සමතුලිත මිලට වඩා ඉහළින් ත්‍රිකෝණය තමයි බද්දට කලින් මොකද්ද කිව්වේ අපි? පාරිභෝගික අතිරික්තය කියලා. හරි? ඊට පස්සේ බද්දට කලින් නිෂ්පාදන අතිරික්තය කියලා කියන්නේ මෙන්න මේ කොටස. හරි? මෙන්න මේ පහළ ත්‍රිකෝණය. හරිද? දැන් බද්දක් පැනවුවට පස්සේ පාරිභෝගික අතිරික්තය වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. හරි? එතකොට බලන්න මොකද වෙලා තියෙන්නේ? නිෂ්පාදන අතිරික්තය වෙන්නේ මෙන්න මේ පහළ ත්‍රිකෝණය. හරි? මෙන්න මේ පහළ ත්‍රිකෝණය. හරි? පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය වෙන්නේ. එතකොට බලන්න කියනවා නිෂ්පාදන අතිරික්තය ඉහළ නංවන්නේ නැහැ. මේ කලින් ත්‍රිකෝණය බලන්නකෝ. කලින් ත්‍රිකෝණය දැන් මොකද වෙලා තියෙන්නේ? නිෂ්පාදන අතිරික්තය අඩු වෙලා තියෙන්නේ. නිෂ්පාදන අතිරික්තය අඩු වෙලා තියෙන්නේ. පාරිභෝගික අතිරික්තය ඉහළ නංවයි.
sorry දැන් කිය පාරිභෝගික අතිරික්තය හරි මෙතන නිෂ්පාදන අතිරික්තය නිෂ්පාදන අතිරික්තය මොකද කලින් තිබ්බා දැන් මේ නිෂ්පාදන අතිරික්තයත් අඩු වෙලා පාරිභෝගික අතිරික්තයත් මොකද වෙලා තියෙන්නේ අඩු වෙලා හරි පාරිභෝගික අතිරික්තයත් අඩු වෙලා සැපයුම් වක්‍රය දකුණට විතන් කිරීමට හේතු වේ සැපයුම් වක්‍රය දකුණට නෙවෙයි වමට තමයි විතන් වෙන්නේ බද්ධකදී සහන ආධාරයක තමයි දකුණට විතන්වීමක් සිද්ධ වෙන්නේ හරි ඊට පස්සේ කියනවා බද්ධයේ ප්‍රමාණයට වැඩි ප්‍රමාණයකින් මිල ඉහළයි බද්ධයේ ප්‍රමාණය දැන් අපි හිතමුකෝ බද්දක් අපිට ගහන්නේ රුපියල් 4ක බද්දක් කියලා T4යි නම් බද්ද 4යි නම් මේ විතැන් වෙන ප්‍රමාණයක් තමයි මේ විතැන් වෙන ප්‍රමාණය තමයි අපි කියන්නේ 4යි කියලා. හරි 4යි කියලා. විතැන් වෙන්නේ 4කින්. එතකොට මේ පාරිභෝගිකයා හා නිෂ්පාදකයා දරන බදුබර දෙකට බෙදෙනවනේ. හරි දෙකට බෙදෙනවා. අපි දන්නවා මේකෙදි බදුබර බෙදී යන ආකාරය වරන ඒකීය නම්‍ය අවස්ථාවේකෙදී නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර සමානව බදුබර බෙදලා යනවා. ඒකට අපි ඒක මතක තියාගන්න මෙන්න මෙහෙම කොටුවක් ගහලා මතක තියාගත්තොත් එහෙම හරි මතක තියාගත්තොත් එහෙම හරි නිෂ්පාදකයා හරිද නම්‍ය ඉල්ලුමක් තියෙන නිෂ්පාදකයා තමයි දරන්නේ හරිද නම්‍ය ඉල්ලුමක් තියෙන්නේ නම්‍ය ඉල්ලුමක් නම් තියෙන නිෂ්පාදකයා වැඩිපුර දරනවා හරිද ඊට පස්සේ නම්‍ය සැපයුමක් නම් තියෙන්නේ පාරිභෝගිකයා වැඩියෙන් දරනවා හරිද පාරිභෝගිකයා වැඩියෙන් දරනවා හරිද ඊට පස්සේ අනම්‍ය ඉල්ලුමක් නම් තියෙන්නේ පාරිභෝගිකයා වැඩියෙන් දරනවා අනම්‍ය සැපයුමක් නම් තියෙන්නේ නිෂ්පාදකයා වැඩියෙන් දරනවා ඕන් ඔය විදිහට අපිට නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා දරන බදුබර වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. කවුද වැඩිපුර දරන්නේ? නම්‍ය ඉල්ලුම් තත්ත්වයක් යටතේ කවුද වැඩිපුර දරන්නේ? අනම්‍ය සැපයුම් තත්ත්වයක් යටතේ කවුද වැඩිපුර දරන්නේ? ඒකේ නම්‍ය අවස්ථාවකදී කොහොමද බදුබර බෙදලා යන්නේ? ඕන් ඔය විදිහට ඔබට පුළුවන් වෙන්න ඕනේ. හරි. ඔබට පුළුවන් වෙන්න ඕනේ. දැන් මේකේ ඔබෙන් අහන්නේ බලන්න මේ බද්දේදී මේ මිල ඉහළ යන ප්‍රමාණය බද්දේදී මිල යන ප්‍රමාණය මොකද කියන්නේ? බද්ධයේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් මිල යයි. එහෙම වෙන්නේ නැහැ. බද්ධයේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් මිල ඉහළ යන්නේ නැහැ. මොකද වෙන්නේ? බද්ධයේ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් තමයි මිල ඉහළ යන්නේ. හරි. බද්ධයේ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් තමයි ඉහළ යන්නේ. ඇයි සම්පූර්ණ බද්ධ මේකනේ. සම්පූර්ණ බද්ධ මේක. හරි. බද්ධයේ ප්‍රමාණයට වඩා ඒතකොට මිල මෙතන තිබ්බනම් සමතුලිත මිල බද්ධයේ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් තමයි මිල ඉහළ යන්නේ. හරි. ඉහළ යන්නේ. හරි. ඊට පස්සේ කියනවා බද්ධයේ ප්‍රමාණයට අඩු ප්‍රමාණයකින් මිල යනවා. අඩු ප්‍රමාණයකින් මිල යයි ඊළඟ පිළිතුරු දෙන්න. ඊළඟ පිළිතුර දෙලා තියෙනවා අඩු ප්‍රමාණයකින් මිල ඉහළයි කියලා. හරි. අඩු ප්‍රමාණයකින් මිල ඉහළයි කියලා. හරි. හරි. අනික මේකේ දැන් මේ අර සම්පූර්ණයෙන්ම දරන සීන් එක ගන්න බැරි. දැන් යම් කෙනෙක්ට හිතන්න පුළුවන් අර නිෂ්පාදක දැන් පූර්ණ නම්‍ය අවස්ථාවකදී අනිවාර්යෙන් නිෂ්පාදකයා දරනවානේ. සම්පූර්ණ බදුබරම. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මෙතනින් දැන් මෙහෙම අවස්ථාවක් ගත්තොත් යම්කිසි අවස්ථාවකදී වැඩිපුරම දරන කෙනෙක් එන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. එහෙම එන්නේ නැති හේතුව තමයි බලන්නකො මේකේ දීලා තියෙන ප්‍රශ්නේ පහළට බෑවුම්වන ඉල්ලුම් වක්‍රයක්. පහළට බෑවුම්වන ඉල්ලුම් වක්‍රයක් සහ පහළ සිට ඉහළට බෑවුම්වන සැපයුම් වක්‍රයක් කියලා ඔබට දීලා තියෙන ප්‍රශ්නේ. එතකොට අර පිළිතුර වලට යන්න බැරි හේතුව ඒක තමයි මේකේ අනිවාර්යයෙන්ම ඔබට දීලා තියෙනවා කොහොමද මේ ඉල්ලුම් වක්‍ර සැපයුම් වක්‍ර එන්නේ කියලා. හරිද? එතකොට අනිවාර්යයෙන්ම බද්ධ ප්‍රමාණයට අඩු ප්‍රමාණයකින් තමයි මිල ඉහළ යන්න ඕනේ. හරි? හරි. එතකොට නිවැරදි පිළිතුරනේ කියන පස්වෙනි පිළිතුර. හරි? පස්වෙනි පිළිතුර. හරි? පස්වෙනි පිළිතුර. හරි? ඊට පස්සේ 14ට ගියොත් එහෙනම් බලන්න 14 වෙනි ප්‍රශ්නේ තියෙනවා. 14 වෙනි ප්‍රශ්නේ තියෙනවා. අපිට දීලා තියෙනවා ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙකක්. හරි? ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙකක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම. ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙකක් දීලා තියෙනවා. හරි? ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙකක් දීලා තියෙනවා. ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙකක් දීලා තියෙනවා. මේක P1 කියලා දාලා තව අවස්ථාවක් අපිට දීලා තියෙනවා P2 කියලා. P2 කියලා අවස්ථාවක් දීලා තියෙනවා. මේ අවස්ථාවේදී මෙන්න මෙහෙම දීලා තියෙනවා. හරි? එතන Q1, Q2, Q3 ඔහොම දීලා තියෙනවා ඉල්ලුම් සැපයුම් වක්‍ර. හරි? ඊට පස්සේ බඩේගුරු සඳහා වෙළඳපොළ ඉල්ලුම් වක්‍ර සැපයුම් වක්‍ර පෙන්වුම් කරයි. බඩේගුරු ගොවීන්ට උපකාරී වශයෙන් සඵල අවම මිලක්. සඵල අවම මිලක් කියද්දී ඔබට මතක් වෙන්න ඕන සඵල අවම මිලකදී අපි සහතික මිල ප්‍රතිපත්ති දෙයක් ගැන කතා කරනවා. පළවෙනි තමයි අතිරික්ත මිලදී ගැනීමක්. හරිද? රජය විසින් අතිරික්ත නිෂ්පාදන මිලදී ගැනීමක්. එහෙමත් නැත්නම් ඌන පූර්ණ ගෙවීම් ක්‍රමයක් කියලා අපි දෙයක් කතා කරනවා. හරි? අතිරික්ත මිලදී ගැනීම සහ ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය කියලා. හරිද? දැන් මේකේ ඔබට පේනවා මේකේ මේ මෙහෙම අඳිනකොටම ඔබට පේනවා මේ දීලා තියෙන්නේ මොකද්ද? අතිරික්ත මිලදී ගැනීමක් කියලා. හරි? අතිරික්ත මිලදී ගැනීමක් කියලා. හරිද? එතකොට එහෙම හිතලා අපි ප්‍රශ්නෙට ගියොත් එහෙම බලන්න බඩිංගුරු ගොවීන්ට උපකාරී වශයෙන් අවම මිලක් හඳුන්වා දෙනවා. රජය අදහස් කරන්නේ සඵල අවම මිල වශයෙන් බිඳුවේ ඉඳලා P2. P2 තමයි සඵල අවම මිල. හරිද? සඵල අවම මිල. හරි? සඵල අවම මිල අපිට කියනවා. ඊට පස්සේ කියනවා පවත්වාගෙන යන රජයේ තීරණය කළ යුත්තේ.
ඊට පස්සේ රජයේ තියෙන එක Q1 හරි 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 හරි. හරි. එතකොට බලන්නකො සපල අවමිලක් දුන්නට පස්සේ මේ සපේන ප්‍රමාණය මේ තියෙන්නේ. මේ තියෙන ඉල්ලන ප්‍රමාණය. මොකද වෙලා තියෙන්නේ ඉල්ලන ප්‍රමාණයට වඩා සපේන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට මොකද්ද මෙතන තියෙන්නේ අදි සැපයුමක් තියෙන්නේ. මෙන්න මේ අදි සැපයුමක් හටගන්න නිසාවෙන් තමා රජයේ මැදිහත් වෙලා ඉවර වෙලා එක්ක අතිරික්තය මිලදී ගන්න ඕනේ එක්ක මේ ඌණ පූර්ණයක් කරන්න ඕනේ මේ අතිරික්ත සැපීම සඳහා. හරි. හරි. එතකොට බලන්නකෝ Q1 Q2 ප්‍රමාණය මිලට ගැනීම. Q1 Q2. ඒ ප්‍රමාණය නෙවෙයි. Q3 Q1 අතර තමයි තියෙන අදි සැපයුම. ඒ කියන්නේ බෑ ඒක. අර දෙකට ගියොත් එimhe බිඳුව Q2. එහෙම එකක් නෙවෙයි. ඊට කියන Q1 Q3 Q1 Q2 ප්‍රමාණයක් අදි සැපීමක් හට ගන්නවා එක්කෝ ඒක මොකද කරන්න ඕනේ මිලදී ගන්න ඕනේ නැත්නම් උණ පූර්ණේ කරන්න මේක කියනවා මිලට ගැනීම කියලා හරි මිලට ගැනීම කියලා. ඒතකොට Q2 Q3 එන්න බෑ Q1 Q2 එන්න බෑ හරි අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ මෙන්න මේ දෙක අතර ප්‍රමාණය තමයි අතිරික්තය මිලදී ගන්න ඕනේ වෙන්නේ අතිරික්තය මිලදී ගන්න ඕනේ වෙන්නේ හරි අතිරික්තය මිලදී ගත යුත්තේ හරි කොහොමද හරිද හරි හරිද? එතකොට අපි කතා කරලා තියෙනවා එක පාඩමේ ටික, දෙක පාඩමේ ටික, තුන පාඩමේ ටික. හරි. පළවෙනි පාඩම් තුනේ ප්‍රශ්න ටික කතා කරලා තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ අපිට 4 5 6 ප්‍රශ්න ටික. හරි. 4 5 6 ප්‍රශ්න ටික. ඒ ටික කතා කරමු. එහෙනම් කොරම සුබ දවසක්.